ඔබ සියලු දෙනාටම සුබ දවසක්. කැලණි විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී විශේෂ ගෞරව උපාධි පාඨමාලාව සඳහා ඉල්ලුම් කරන උසස් පෙළට මුහුණ දුන් ආදරණීය විද්‍යාර්ථීන්ට ඒ උපාධි පාඨමාලාව සඳහා ඉල්ලුම් කිරීම ඇතුළුව ඒ සියලුම විස්තර ඔබට පැහැදිලි කිරීමේ වැඩසටහනක් හැටියට තමයි අප අද ඔබත් එක්ක මේ විදිහට හමුවන්නේ. ඉතින් විශේෂයෙන් කියන්නට ඕන කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව මීට වසර 10කට පෙර කැලණි විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට. ඉතින් ඔබ පාසලේදී විවිධ විෂය ශාස්ත්‍ර විවිධ විෂය ධාරා ඔබ හදාරලා ඇති. සමහර විට ඔබ ගණිත විෂය ධාරාව, විද්‍යා, කෘෂිකර්ම, වාණිජ්‍ය, සෞන්දර්ය, කලා ආදී විවිධ විෂය ධාරාවන් ඔබ අධ්‍යයනය කරලා ඇති. ඒ වගේම සමහර විට ඔබ පාසලේ අධ්‍යාපනය ලබන කාලේ ඔබට ඔබේ අනාගතය පිළිබඳ තිබුණු විවිධ සිහින පිළිබඳ පැහැදිලි නිර්ණයන් නොතිබුණු අවධියක දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදරයන්ගෙන් ඒ වගේම පාසලේ ගුරුවරුන්ගෙන් ලැබුණු උපදේශන මත ඔබ ඔබේ විෂය ධාරා තෝරාගෙන ඇති. ඒ අතරවාරයේ ඔබ මේ විෂය ධාරාවන් වෙනස් කළ යුතුයි කියලාත් හිතලා ඇති. ඒක විවිධ විදියට විවිධ අයට නානාවිධ විදියට බලපානවා. ඉතින් මේ කුමන විෂය ධාරාවක් හැදෑරුවත් ඒ විවිධ විෂය ධාරා හදාරන විද්‍යාර්ථීන් අතර විශේෂිත කලාත්මක හැකියාවන් තියෙන අය අප හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඒ බඳු අයට මම හිතනවා ලෝකයේ අලුතින් හඳුන්වා දුන් විශේෂිත උපාධි පාඨමාලා අතර ඉතා අපූර්ව මේ අධ්‍යයන අවධියට ගැලපෙන උපාධි පාඨමාලාවක් තමයි සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව. ඉතින් ඒ සඳහා විශේෂිත හැකියාවක් ඥානයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විශේෂිත ඥානය සඳහා ඔබ පාසලේදී කුමන විෂය ධාරාවක් හැදෑරුවත් කමක් නැහැ කියන ඒ නිදහස මේ පාඨමාලාවට ඇතුළත් වීමේ සුදුසුකමක් හැටියට ඔබට ලැබී තිබෙනවා. නමුත් ඔබට ඒ පිළිබඳව ඔබ ඉල්ලුම් කිරීමේදී ඔබට හැකියාව තිබෙනවාද කියලා විවිධ අයදුම්කරුවන් අතරින් තෝරා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වෙනවා. ඒ තරඟ විභාගය කැලණි විශ්වවිද්‍යාලයේ ඔබ මේ මා කතා කරන අතරවාරයේ තිරයේ දිස්වෙන කැලණි විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසලා ඒ තොරතුරු ලබා ගැනීමෙන් ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ ලියාපදිංචි වීමෙන් අනතුරුව මා දන්නා පරිදි මැයි මාසයේ 28 වන දින පෙරවරු 10 සිට මධ්‍යහ්න 12 දක්වා පැය දෙකක කාලය තුල ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීමට අපි විධිවිධාන යොදාගෙන යනවා. ඒතකොට මේ පරීක්ෂණය පිළිබඳව ඔබට විවිධ අය විවිධ තොරතුරු විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට පවසනවා ඇති. නමුත් ඒ සඳහා කිසිදු ආකාරයක බාහිර පන්ති පැවැත්වීමක් හෝ ඒ සඳහා පුරුදු පුහුණු කළ වෙනම පිරිසක් මේ ශ්‍රී ලංකාවේ නැහැ. ඔබ ඔබේ දැනුම මං හිතනවා ප්‍රමාණවත්. එතකොට අපි බලමු කොහොමද ඔබේ දැනුම මේ ප්‍රමාණවත් දැනුම මේ ලිඛිත පරීක්ෂණය ඔස්සේ අපි විමසන්නේ කියලා. ඉස්සෙල්ලා අපි බලමු ලිඛිත පරීක්ෂණය පැවැත්වෙනවා කොටස් 3කින්. ඒ කොටස් 3කින් පැවැත්වෙන්නේ එකම පැය දෙකක කාලය තුල. පළවෙනි පත්‍රය සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීම කියන්නේ පළවෙනි පත්‍රය. දෙවෙනි පත්‍රය සිනමා හා රූපවාහිනී පරිචය. තුන්වෙනි පත්‍රය නිර්මාණාත්මක රචනය. මෙන්න මේ අංශ තුනෙන් පත්‍රය සමන්විත වෙනවා. එතකොට අපි පළවෙනි පත්‍රයට ගියොත් සාමාන්‍ය දැනීම. අපිට සාමාන්‍ය දැනීම තියෙනවා. එතකොට මේ සාමාන්‍ය දැනීම අපි අපේක්ෂා කරන්නේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන විෂය ශාස්ත්‍රය ඍජුව හා වක්‍රව ඒ හා සම්බන්ධව. ඒකේ තියෙනවා ප්‍රශ්න 40ක්. අපි ඒවට කියනවා බහුවර්ණ ප්‍රශ්න කියලා. පිළිතුරු 4ක් තිබෙනවා. ආසන්න නිවැරදි පිළිතුරු තේරීම. කොහොමද මේ ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න පත්‍රයේ සංහිතිය? සිනමාවේ ලෝක සිනමාවේ ඉතිහාසය වෙන්න පුළුවන්.
ලෝක සිනමාවේ අධ්‍යතන ප්‍රවණතාව වෙන්නට පුළුවන්. සිනමා කෘතීන් වෙන්නට පුළුවන්. ඒ සිනමා කෘති වලට දායක වෙච්ච ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, ඒ හා සම්බන්ධ විවිධ තොරතුරු, කලාකරුවන්, නළුවන්, නිලියන් පිළිබඳ වෙන්නට පුළුවන්. ඒ චිත්‍රපට ලැබූ සම්මාන වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලාංකීය සිනමාවෙත් ඒ බඳුම විදිහට ඒ ඉතිහාසය ආදී විවිධ තොරතුරු ඔබෙන් විමසන්නට පුළුවන්. ඔබ සාමාන්‍ය රූපවාහිනිය ඇසුරු කරනවා නම් ඔබේ අතේ තියෙන ඩිවයිස් එක මගින් ඔබ විවිධ වේදිකාවලට YouTube, ඒ වගේම මුහුණු පොත, Instagram, TikTok මේවා සාමාන්‍යයෙන් ඔබ පරිශීලනය කරනවා තරුණාය විදිහට. එතකොට මේ සෑම දෙයක්ම අපේ මේ විෂය ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධයි. ඒ නිසා ඔබට මම හිතනවා සාමාන්‍ය උසස් පෙළ කළ විද්‍යාර්ථියෙක් විදිහට ඔහුගේ හෝ ඇයගේ මේ සාමාන්‍ය දැනුම් පරිචයත් අපි සලකා බලනවා. යම් ආකාරයක දැනුමක් ඔබට තියෙන්නට ඕන. එහෙම නැතුව විශ්වවිද්‍යාලයක ඇවිල්ලා කුමන පාඨමාලාවක්වත් හැදෑරීමට බෑ. නමුත් විශේෂිතව මේ පිළිබඳව ඔබට මේ ප්‍රශ්න 40ට මුහුණ දීලා මම හිතන්නේ ඒක ඉතාම සාමාන්‍ය තත්ත්වයක් කියලා අධ්‍යයන පරපුරේ ඉන්න විද්‍යාර්ථීන්ට. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඒකේ තියෙන්නේ සිනමා හා රූපවාහිනී පරිචය. ඒකෙදී අපි බලනවා අර පළවෙනි පත්‍රයට වඩා පොඩ්ඩක් අතික්‍රමණය කළ ස්වභාවයක් ඔබට තියෙනවාද යම් කිසි ආකාරයකට නිර්මාණාත්මකව සාමාන්‍ය අයට නැති වෙනම පරිචයක් ඔබට තිබෙනවාද කියන කාරණය. ඒක අමුතු එකක්. ඒක අමුතු උන්මාදයක්. ඒ පිළිබඳව ඔබේ තාත්තලා, අම්මලා, ආච්චිලා කියලා ඇති. මේ ළමයාට නම් මේ වට වඩා හොඳයි මෙන්න මේ වගේ එකක් කරා නම් කියලා. සමහරට ඒ හින්දාම වෙන්න පුළුවන් ඔබ මේ සිනමා රූපවාහිනී අධ්‍යයනය හැදෑරීමට ඔබ කැමති වෙන්නේ. මොනවද ඒ? ඔබට අපි දෙන්නට පුළුවන් සමහර විට ප්‍රශ්න 5ක් 6ක් වගේ. ඒකත් හරි අපූර්ව ප්‍රශ්න පත්‍රයක්. සමහර විට 4 කොටුවක් ඇතුලේ චිත්‍රපට රූප රාමුවක් වගේ කොටුවක් ඇතුළත ඔබට සමහර විට අපි කොටසක් දෙන්නට පුළුවන් වර්ධනය කරන්න. ඒක බොහොම නිර්මාණාත්මක විදිහට අලංකාර චිත්‍රණයක් දක්වා සිනමාත්මකව වර්ධනය කිරීමට ඔබට අපි ආරාධනා කරන්න පුළුවන්. මේ විදිහට විවිධ ආකාරයට ලෝකයේ සිනමා හා රූපවාහිනී විෂයට අදාළ ඒ ප්‍රතිබිම්බනයන්ට අදාළ ඔබේ මතකයේ තියෙන ඔබ හොඳට ටෙලිවිෂන් බලනවා. දැන් මේ දවස්වල ලෝක සිතියම එහෙම බලනවා නම් ලෝක සිතියම ඇතුලේ අපිට අමතක නොවන දේවල් තියෙනවා. ඒවා රේඛා විදියට, හැඩතල විදියට, විවිධ විදියට, අවකාශ විදියට, විවිධ විදියට සමහර ඒවා අපිට ප්‍රවෘත්ති වලින් දැනගන්න හම්බෙන්නේ. සමහර ඒවා ඩිස්කවරි ඒ වගේ විවිධ වැඩසටහන් වලින්, වාර්තා වැඩසටහන් වලින්. හරි විවිධ විදියට. එතකොට මේ වගේදී ඔබේ මනසේ රැඳිලා තියෙන දේවල් අපි දන්නවා. අපේ මනසේ තියෙනවා. ඒවම තමයි යන්නේ. ඒව දන්නේ නැත්නම් මේ පාඨමාලාවට එන්න බෑ. ඉතින් ගෙදරදීම හිතන්න ඕන මට මේ උන්මාදය තියෙනවා. මම මේක ටෙස්ට් කරලා බලන්න ඕන. හරි? ඒ නිසා මේ ගමනේ එන්න. ඊළඟට යනවා 3 වෙනි කොටසට. ඔබ නිර්මාණාත්මක රචනය. සමහර විට ඒකේ අපි විශාල ප්‍රදේශයක් ඔබට විග්‍රහ කරනවා. සමහර විට අපි විග්‍රහ කරපු ඡේදයට ඔබට තියෙන්නේ නිර්මාණාත්මක තේමාවක් දෙන්න. එහෙම නැත්නම් එහින් අපි විමසන ඔබට කොච්චර දුරට නිර්මාණාත්මක හැකියාව තියෙනවද කියලා විමසන බොහොම කාව්‍යාත්මක අදහසක් ඔබෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක අතිශය ප්‍රියමනාප බොහොම සතුට උපදවන අපූර්ව ප්‍රශ්න පත්‍රයක්. මං හිතන්නේ කවදාවත් මේ විදිහේ ප්‍රශ්න පත්‍රයක් ඕගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි පාඨමාලාව ගත්තොත් සිනමා රූපවාහිනී කියලා කිව්වහම මේ ලෝකයේ අනිත් හැම මිනිසුන්ගේම විනෝදාස්වාදයේ සඳහා තියෙන මාධ්‍යයක්. ඒකට අපේ විෂය ශාස්ත්‍රය, ඔබෙත් විෂය ශාස්ත්‍රය. ඒකට කොච්චර මිහිරක් මේකේ තියෙනවද? ඒක හරි සරල කාරණයක්. ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍ර සූදානම් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කැලණි විශ්වවිද්‍යාලයට මැයි 28 වෙනකොට අයදුම් පත්‍ර ඒ වගේම විද්‍යාර්ථීන් 1000කට අධි ප්‍රමාණයක්
සමහරට 2000කට ආසන්න ප්‍රමාණයක් අපේ අත්දැකීම් අනුව පැමිණේවි කියලා. ඉතින් ඒ ඔක්කොටම කැලණි විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න බෑ. අපි පන්ති කාමරවල, දේශන ශාලාවල, ගුරුවරුන්ගේ පාසුකම් වල ඉඩ අනුව අපි ඊළඟ ආපහු ෆිල්ටර් කරන්න වෙනවා. වාචික පරීක්ෂණයකින් ලිඛිත පරීක්ෂණයේ වැඩිම ලකුණු ගත්ත. ඒකට අපි 300ක් දෙනෙක් තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ 300 දෙනා ඊළඟට අපි දැනුම් දෙනවා මේ වෙබ් අඩවිය ඔස්සේ ඔබ නිතර ඇසුරු කරන්නට ඕන අපේ කැලණි විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය. ඊට පස්සේ අපි ඔබට ආරාධනා කරනවා වාචික පරීක්ෂණයට පැමිණෙන්න කියලා. මේ වාචික පරීක්ෂණයේදී ඔබ පාසලේ ඔබ විනෝදාස්වාදය සඳහා ඔබ චිත්‍ර ඇන්දනම් ඒවා, ඔබ ඡායාරූප ගත්තනම් ඒවා, ඔබේ මොබයිල් දුරකථනයේ ඩිවයිස් ඇතුලේ ඔබ විවිධ කරපු දේවල් තියෙන්න පුළුවන්. වැඩි කලබල වෙන්න එපා. සල්ලි වේදම් කරන්න යන්න එපා. ඔබ ලියපු කවි තියෙන්නට පුළුවන්, ලියපු පොත්පත් තියෙන්නට පුළුවන්. ඔබ කරපු මේ කලා ආවේශය පිළිබඳව අපට ඔබ මනසේ එහෙම අපූර්ව කලාත්මක හැකියාවක්, කුසලතාවක් වෙනම මේක සමහරු කියනවනේ මේක මහා සංසාරික පුරුද්දක් කියලා. එහෙම වෙන්න පුළුවන්. අපි සංසාරික පුරුද්ද හොයන්න වෙන මැෂින් එකක් නැති හින්දා ඔබ කළ කී දේවල් වලින් අනුන්ගේ වර්ගන එහෙම ඉන්න එපා. අපිට ඒක ටක් ගාලා ඇවිල්ලා අපි ඉස්සරහා වාඩි වෙනකොටම අපිට තේරෙනවා මේ කරන්නේ වංචනික දෙයක් කියලා. එහෙම දේවල් අපි අපේක්ෂා කරන්නේ. එහෙම අයට ඇවිල්ලා මේ පාඨමාලාව කරන්නත් බෑ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මට ඔබේ මේ ප්‍රථම ඉන්ට්‍රොඩක්ෂන් එක හඳුන්වා දීම මම යලිත් ඔබට තොරතුරු අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ඒ වගේම අපේ දුරකථන අංක ලබා දීලා ඇති ඒ වෙබ් අඩවිය ඔස්සේ ඇවිල්ලා ඒ තොරතුරු ලබා ගන්න. ඉතින් ඒ අනුව මම ඔබට මේ කැලණි විශ්වවිද්‍යාලයේ අභිනව සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ ආදරණීය විද්‍යාර්ථියෙක් විදිහට අධ්‍යයන කටයුතු වල නියැලිලා අනාගතයේ මේ විෂය ශාස්ත්‍රයේ උපරිම ස්ථානයකට ළඟා වීමට හැකියාව ලැබෙන උදාර පුරවැසියෙක් වීමේ වාසනාව ඔබට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.